පොතක් කියන්නේ හරියට ජීවිතයක් වගේ. ජීවිතයත් හරියට පොතක් වගේ. මම ඇයි එහෙම කියන්නේ කියලා කිව්වොත් එහෙම එක එක්කෙනාගේ ජීවිත කතා පොත් එකිනෙකට රසයන් එකිනෙකට හැඟීම් හරි වෙනස්. අන්න එහෙම වෙනස් පොත් ඇතුලේ හරි අමුතු ජීවිත කතා ලියවෙනවා. එහෙම ජීවිත කතා ඇතුලේ හරි වෙනස් පොත් තියෙනවා. ඉතින් පොතක්ද ජීවිතයක්ද කියන එක අපිට කවදාවත් පොතක නම් පිටකවරෙන්ම ඉන්න බෑ. මිනිස්සෙක් නම් මූණක් ඇඳුම් පැළඳුම් දිහා බලලා අපිට මනින්නට බෑ. ඉතින් එහෙම කතාවක් තමයි අද සුනාමි ක්‍රියේෂන් අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ මේ පිටකවරේ. පිටකවරෙත් එක්ක අද අපිත් එක්ක එකතු වෙන්නේ එහෙම ජීවිත කතාව හරි අමුතුවෙන් ලියන්න වෙරදරන හරි සුන්දර තරුණයෙක්. මම ඔහු ගැන කියනට වඩා ඔහුම ඔබටම ඒ දේ කියන එක මං හිතනවා හොඳයි කියලා. ඉතින් අයියේ මම ඔබ ගැන කියනට වඩා ඔබම ඔබ ගැන කියන එක මං හිතනවා හොඳයි කියලා. ඔව් මල්ලි. මම අඳුරෙන් ආලෝකයට යන්න වෙරදරන පුද්ගලයෙක්. මම නමින් ගත්තොත් උචිත් දිසානායක. මේ වෙනකොට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසාන වසර ඉගෙනු ලබන ශිෂ්‍යයෙක්. අට වශයෙන්ම මා ඔහු ගැන කියනවාට වඩා ඔහුම ඔහු ගැන කීම මං හිතනවා හොඳ පුරෝකථනයක් වෙයි ඔයාලා හැමෝටම ඔබ සියලු දෙනාටම මේ කතිකාවත ඉස්සරහට ගෙනියන්න. ඔව් ඔබ නොදන්නවා වුණාට ඔහු කවියෙක්, ඒ වගේම දක්ෂ මළල ක්‍රීඩකයෙක්, ඒ වගේම හොඳ සහෘදයෙක්. ඉතින් අයියේ ඔයාගේ කොහොමද ජීවිත කතාවේ මුල ඉඳන් අපි කියන්නේ පොඩි කාලේ ඉඳන්ම ගත්තොත් කොහොමද ඔයාගේ ජීවිත කතාව දිගහැරෙන්නේ? ඔව් මල්ලි. මම මගේ ජීවිත කතාව කෙටියෙන් කිව්වොත් මම ඉපදුනේ 1998 අවුරුදු 12ක් වෙද්දී මගේ ඇස් දෙක පෙනීම නැතුව යනවා. ඊට පස්සේ සෑහෙන්න ලොකු අමාරු තත්ත්වයකට පත් වෙනවා. මොකද මම ඒ වෙනකොට සාමාන්‍ය ඉස්කෝලේ 6 වසරට යද්දී ඉගෙනු ලැබලා අවසන්. ඒ මොහොතේදී මගේ අම්මයි තාත්තයි දෙන්න මේ වාසිකව ඉගෙනු ලබන්න ආබාධ ළමයි සමග මම මේ වාසිකාගාරයට යන්න දීලා අම්මයි තාත්තයි දෙන්නගේ දුක හංග ගන්නවා. ඉතින් ඒක තමයි මගේ ජීවිතේ හරවුම් ලක්ෂ්‍ය වෙන්නේ. ඉතින් අයියේ මං ඔබත් එක්ක මේ කතාබහ සිදු කරන්නට කලින් ඔබ ලියපු පොතක් මා අතටපත් වෙනවා. ඒක නමින් කිව්වොත් එහෙම එහි නම ඔහු සඳහන් කරලා තියෙන්නේ අමාවක කොතරම් ප්‍රේමණීයද. උචිත් දිසානායක අයියාගේ මේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය මා අතට පත්වන්නේ ඔහු සමග මේ කරන කතිකාවතට මොහොතකට පෙර. ඔබ විශ්වාස කරන්න මේ කතිකාවත කරන්නට මොහොතකට පෙර මේ පොත කියවලා බලපු මට ඔහුගේ ජීවිතයේ ඔහු ලබපු අත්දැකීම් අපි ලබනවාට වඩා ඔහු ලබලා තියෙන්නේ කොහොමද කියලා හොඳ පුරෝකථනයක් කරන්න. ඉතින් මේ පොතේ අපි බැලුවොත් පිදුමෙම ඔහු පිදුමම දීලා තියෙන්නේ වෙන කවරකටවත් නෙමෙයි. ලස්සන කවියකින් අනතුරුව අවසානට ඔහු පොඩි වචන කිහිපයකින් කියන්නේ මේ පිදුම දෙන්නේ ළඟින්ම සිටි මිතුරා කළුවකට. එතකොට අපිට තේරෙනවා අවුරුදු 12ක් වෙනකන් මේ ලෝකේ අත්දැකීම් ලබලා අවුරුදු 12ේදී Tamanගේ පෙනීම අහිමි වුණත් ඔහු ජීවිතේ ජය අරගෙන ගියා. ඉතින් මේ පොත ගැනම කතා කරන්න නෙමෙයි අද මේ වැඩසටහන ඔබ වෙත අරන් එන්නේ.
අයි ඔබට පහුගිය දවසක යම් කිසි අකරතැබ්බයක් වෙලා තිබ්බ කියලා මට ආරංචි. අපි ඒ ගැන පොඩ්ඩක් අපේ ප්‍රේක්ෂකයන්ට කිව්වොත් එහෙම. ඔව් මල්ලි මේ නොවැම්බර් 21 ලොකුම අත්දැකීමකට මුහුණ දෙන්න මම යනවා ආන්දාගල නායකත්ව පුහුණුවක් තියෙනවා කියලා ආරංචියක් හම්බ වෙනවා. ඒකත් එක්ක මම මේ ආරංචිය මට දුන්න කෙනාගෙන් අහනවා මට ඒ මේකට සහභාගී වෙන්න පුළුවන්ද කියලා. ඒකට එයා කියනවා එන්න පුළුවන්. ඔයා එන්න කියලා කිව්වට පස්සේ එයා කියනවා මම මගින් ඉන්නම් ඔයා එද්දින් ඔයා එන්න මම ඔයාව ගන්න මගින් ඉන්නම් කියලා. ඒත් මම එයාට කියනවා නැහැ මම එද්දි පොඩ්ඩක් පරක්කු වෙයි. දවල් 2කට තමයි අපිට තිබ්බේ මේ කැම්ප් එකට යන්න. ඒක නිසා ඔයා යන්න මම එන්නම් කියලා. ගම්පහෙන් යනවා පස්යාලට. පස්යාලට ගිහිල්ලා පස්යාලෙන් බස් රථයකට නගිනවා. ඉතින් බස් රථයට නැගපු ගමන් මම ඒ ළඟ හිටපු මාමා කෙනෙක්ට කියනවා මාමා මට පේනවා අඩුයි. මම මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉගෙන ලබන්නේ. ඒ විස්තර ටික කියනවා. කිලිවැල්ලා කොහමරි බෑග් එකේ තියන්න ඉඩක් තිබුණ නැති හින්දා මම අර ඩ්‍රයිවර් මහත්තයා ඉන්න තැන බෑග් එකේ තියනවා. ඉතින් ඒ බෑග් එකේ තියලත් මම ඒ බෑග් එකේ පටියකින් අල්ලන් ඉන්නේ මොකද බෑග් එක අතෑරෙන්නේ හින්දා. අතෑරුණොත් මට හොයාගන්න බැරි හින්දා. ඊට පස්සේ අර මාමා කියනවා පුතේ පස්සට එන්න කිව්වට පස්සේ මං කියනවා මාමා මෙහෙම බෑග් එකේ අතෑරගෙන ඉන්න මම මේක අල්ලන් ඉන්නේ. නෑ නෑ ප්‍රශ්නයක් නෑ පුතේ මම මේක හොයලා දෙන්නම් ඔයා එන්න කියලා. ඉතින් මම යනවා. ඊවස්තර ගිහිල්ලා මම මේ මාමත් එක්ක කතා කරනවා මම මෙහෙම කයිපතක් එලි දැක්කුවා. එතකොට ඒ විස්තර හැමදේම කතා කරනවා. කතා කර ඉඳලා මම එනවා නැවතත් මගේ බෑග් එක බලන්න. බෑග් එක බලන්න ඇවිල්ලා එතන බෑග් ගොඩයි එතකොට. ඒ බෑග් අයින් කරලා මම බෑග් එක බලනවා. ඒ වෙලාවේ ළඟ හිටපු පුද්ගලෙක් එක පාරටම කොහරි බස් එකේ කෑ ගන්නවා මෙන්න මේක බෑග් අදිනවා කියලා. ඉතින් මම කියනවා මම මෙහෙමයි දුෂාබාත කෙනෙක් මගේ බෑග් එක මෙතන තිබ්බා මම බෑග් එක හොයන්නේ කියලා. මං කුඩුකාරයෙක් කියලා හිතලා මගේ පෙනුමත් එක්ක එයා මට පහර දෙනවා. මං කුණුබුනාම කියනවා මේ මම මෙහෙමයි මම එහෙම කෙනෙක් නෙමෙයි. මම විශ්වවිද්‍යාලය ඉගෙන ලබන දුෂාබාත ශිෂ්‍යයෙක් කියලා. ඒත් එයා ඒක අහන්න නැතුව පහර දෙනවා. ඊට පස්සේ කොන්දස්තර මහත්තයා ඊට පස්සේ ආත්මට පහරවල් දෙකක් එල්ල කරනවා. කොහමරි මාව බසෙන් බස්සනවා මේ ඉට්ටම්බුව පොලිස් ස්ථානයට එක්ක යන්න. මම කියනවා මම මෙහෙම ට්‍රේනින් කැම්ප් එකකට තමයි යන්නේ සර්වදායතනෙන් කරන. ඒකට 2 වෙද්දි යන්න ඕනේ. ඒ වෙලාවෙද්දි 1:45යි මම. එතකොට මට ඒ 1:45ට කියන්නේ ඒ මම මගේ යන ගමන් හිටියේ. මට 2 වෙද්දි අතනට යන්න ඕනම තමයි තිබ්බේ. මම ඒකයි එවෙල පොලිසියට යන්න බෑ කියන්නේ. ඉතින් පස්සේ මට කොහොම හරි මගේ බෑග් එක හම්බ වෙනවා. හම්බ වුණාට පස්සේ බෑග් එකේ තියෙනවා මේ මල්ලිගේ අතේ තියෙන කවි පොත. කවි පොත පෙන්නනවා මම. කවි පොත පෙන්නලා තමයි යාලට ඔප්පු කරන්නේ මම මේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ලබන දුෂාබාත ශිෂ්‍යයෙක් කියන එක. ඉතින් මට මේ කතාවෙන් කියන්න ඕනුනේ මල්ලි සමාජයේ මං වගේම තවත් ආබාධිත පුද්ගලයෝ ඒ අයව පෙනුවෙන්ම ඉන්න එපා. කතාවෙන් සිනහවෙන් කවුරුත් ඇඳුමෙන් පැළඳුමෙන් මනින්නට ඔබට අයිතියක් නැහැ. ඕනම පොතක් පිටකවරෙන් මයින්නටත් ඔබට කිසිදු අයිතියක් නැහැ. මොකද ඒ පොතක නැත්තං ඒ ජීවිතයක පිටකවරෙන් පෙනෙන දේ අපිට කවදාවත් ඇතුළාන්තයෙන් හොයද්දි හම්බෙන්නේ නැතිවේ. අජි මට කියන්නකො ඔයා එතකොට දැන් කලින් කිව්වා ඔබ මලල ක්‍රීඩකයෙක් කියලා. ඒ ගැන පොඩ්ඩක් අපි කෙටියෙන් සඳහන් කරොත් එහෙම. ඔව් මල්ලි. අපිට ආබාධිත ක්‍රීඩා වලට තියෙනවා පැරා ඔලිම්පික් නැෂනල් මීට්. ඉතින් මම ඒ වගේ සෙල්ලම් කරනවා 2018 තමයි මුලින්ම සෙල්ලම් කරන්නේ. 2018 සෙල්ලම් කරන්න ඇවිල්ලා ඒත් මට කට්ටිය කියනවා කිසිම වැඩක් නැහැ ඔයාලට සෙල්ලම් කරන්න බෑ එයාලත් එක්ක හැප්පෙන්න බෑ කියලා. එහෙම තීදිත් ඇවිල්ලා මම මීටර් 103 තුන්වෙනි ස්ථාන ලබා ගන්නවා. ඒ වගේම එනවා මල්ලි 2019 තියෙනවා මීට් කීපයක් නැෂනල් පැරා
මීට් එක අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ අවශ්‍යතා විද්‍යාලවල ළමයිගේ ක්‍රීඩා උත්සවයක්. ඒකේ මීටර් 100 202 ලබා ගන්නවා. ඒ අවුරුද්දෙම තියෙනවා සමාජ සේවා ජාතික ක්‍රීඩා උත්සවයක්. ඒකෙත් මම මීටර් 200 තරඟාවලියෙන් තුන්වෙනි ස්ථානය ලබා ගන්න. ඒකත් පන්නරයක් කරගෙන මම 2025 මාර්තු 15 සන්ෂයින් ගේම්ස් කියලා ජාතික ක්‍රීඩා උත්සවයක්. ඒකෙත් මම මීටර් 100 ප්‍රථම ස්ථානය ලබා ගන්නවා. එතනින් තමයි මගේ ජීවිත ගමන ආරම්භ වෙන්නේ. එතනින් ආරම්භ වෙච්ච ජීවිත ගමන කියන්න හරි සතුටුයි මල්ලි. මම මගේ කවි පොත අමාවක් කොතරම් ප්‍රේමණීයද කියන කවි පොත එළි දක්වන්නේ සැප්තැම්බර් 9. සැප්තැම්බර් 9 විශේෂ වන්නේ මට මගේ තාත්තගේ උපන්දිනේ. ඒවත් එක්ක මම මේ පොත එළි දක්වනවා. මොහුගේ ජීවිත කතාව වගේ තවත් රසවත් කතා ගොඩාරියක් මේ සමාජය තුළ ඉපදිලා මියදෙනවා ඇති. නමුත් ඔබ ඒ පිළිබඳ විනාඩියක්වත් හිතුවද ඔවුන්ගේ ජීවිත කතා පිටකවරෙන් මනින්නට කලින්? මොකද පිටකවරයට වඩා සුන්දර කතා පොත් තියෙන්න පුළුවන් ජීවිත කතා ඇත. ඒ වගේම පිටකවරේ සරම් සුන්දර නොමැති කතත් සමහර ජීවිතවල තියෙන්න පුළුවන්. හරියට මෙන්න මේ අමාවක කොතරම් ප්‍රේමණීයද කියන පොත. ඔබට පිටකවරය දුටු විට එතරම් ගැඹුරක් දැනෙන්නේ නැති වෙයි. නමුත් මේ පොත තුළ ගැබ් වෙලා තියෙන දේවල් කොතරම් සුන්දරද කියන එක මේ පොත කියවපු ඔබට තේරෙනවා. අනිවාර්යයි මේ ජීවිත කතාව ඇතුලේ ඔයාට ස්තුති කරන්න කට්ටිය ඇති ඕන තරම්. ඉතින් මේ අවස්ථාව ඒකට ඔයාට ස්තුති කරන්න තියෙන හැමෝටම මේ කාලය ඇතුළේ ස්තුති කරන්න. අනිවාර්යෙන් මල්ලි. මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මගේ විශ්වවිද්‍යාලයේ සහෝදරයන්ට, ඒ වගේම අප විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිතුමාට ඇතුළු ආචාර්ය මණ්ඩලයට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට මෙතනට එන්න පාර කිව්ව මගේ ගුරුවරු, මගේ අම්මා තාත්තා, ඒ වගේම මට ආදරය කරන සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ අයට බොහොම ස්තුතියි. කවදා හරි මම මගේ නම උචිත දිසානායක කියන නම ලංකාවේ වගේම ලෝකෙම ඒ නම තියන්න තමයි බලාපොරොත්තුව. අන්න ඒ වගේ මේ ජීවිත කතා කොච්චර රසවත්ද කොච්චර වෙනස්ද කියන එක අපි විසින් කියවලා බැලිය යුතුයි. හැබැයි ඔවුන්ගේ පිටකවරයෙන් ඔවුන්ව විනිශ්චය නොකළ යුතුයි. කෙනෙකු කතා කරන විලාසය, ඔහු අඳින පළඳින විදිහෙන් ඔහුව විනිශ්චය නොකළ යුතුයි. හරියට මේ මගේ අතේ තියෙන පොත වගේ මගේ ඉස්සරහා ඉන්න සහෝදරයා උචිත දිසානායක ලියපු මේ පොත වගේ. මොකද පිටකවරේ දිහා බැලුවහම තරම් ඇල්මක් නොවන නමුත් කවි පොතක් කියවලා බැලුවහම ඔබට ලැබෙන ආස්වාදය කොතරම්ද කියන එක හිතා ගන්නටවත් බැරි වෙයි. ඉතින් නැවතත් මතක් කර සිටින්නේ කෙනෙකුගේ ජීවිතයක් දෙස හෝ පොතක් දෙස එහි පිටකවරෙන් බලන්නට එපා. තවත් මේ වගේ වැඩසටහනකින් හමු වන බලාපොරොත්තු වෙන්න අද අපි සමුගන්නවා මේ සුනාමි ක්‍රියේෂන් ඉතින් පිටකවරේ.